හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න ඔයාලා අද සාදරයෙන් පිළිගන්නවා මගේ ඉස්සෙල්ලේටි YouTube channel එකට. ඉතින් ඔන්න අද මම ගෙනාවේ ඔයාලට සල්ලි හොයන විදිහක්. ඒ කියන්නේ e-money වීඩියෝ එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ balance එක මෙතන මේ SportGeek site එක ගැන තමයි ඉතින් මම අද කතා කරන්නේ. ඔයාලට පේනවා මගේ balance එකේ $19.74ක් තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට එකතු ගන්න සල්ලි හොයන්න. ඉතින් ඇත්තටම මම මේ ගොඩ කාලයක් වැඩ කරලා මේ ගාන හෙව්වේ. ඉතින් අද අපි යමු එහෙනම් ඉතින් මේකෙන් කොහොමද සල්ලි හොයන්නේ කියලා බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔයාලකටම මගේ YouTube channel එකට ඇවිල්ලා ඉතින් ඔයාලට වෙනවා ඉතින් මගේ YouTube channel එක. ඉතින් මෙතනින් ඔයාලා මෙතන මේ උඩ තියෙනවනේ whatsapp.com කියලා. ඉතින් මෙතන මේ two more links කියන එකට ගිහිල්ලා මෙතනින් ඔයාලා මේ WhatsApp channel එක නම් දැන් වෙන්න මේ Facebook page එකට යන්න ඕනි. Facebook page එකේ මම මේ website එකට යන්න ඕනි link එක දාලා තියන්නම්. ඒක නිසා ඔයාලා Facebook page එකට යන්න. page එකේ මම දාලා තියන්න ඔක්කොම විස්තරات එක්ක මේ site එකට එන්න ඕනේ link එක. ඉතින් ඔයාලට මම දාලා තියෙන link එකෙන් ඔයාලා site එකට ආවම පස්සේ ඔයාලට මේ වගේ interface එකකට තමයි එන්න තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන මේ උඩ තියෙන කොළ පාට මේ sign up කියන button එක දෙන්න. sign up කියන එකෙන් මේ මෙතන ඔයාලට පේනවා ඇති I am freelancer I am buyer කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන freelancer කියන එක tick එක දාගෙන මෙතන ඔයාලගේ first name එක last name එක ඊට පස්සේ nickname එකක් email එකක් password එකක් confirm password එකක් ඊට පස්සේ මෙතන country එක select කරලා මෙතන මේ tick එකක් දාගෙන ඔයාලා මේ sign up කියන එක දුන්නාන් පස්සේ ඔයාලගේ අර දීපු email එකට verification mail එකක් ඔයාලා ඒකත් verify කරගෙන ආයේ account එකට log වෙන්න. හරි ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා මෙතන මේ login එක ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් ඔයාලගේ email password දීලා ඉවරලා මෙතනින් ඔයාලට account එකට log වෙන්න හැකි. මම දැන් මගේ account එකට log වෙනවා friends. හරි friends දැන් මම මගේ account එකට log වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම කලින් පෙන්නුවා වගේ ඉතින් මේ තියෙන මගේ account balance එක $19.74ක් පෙන්වනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට සල්ලි ගන්න. ඔයාලා මෙතන සල්ලි ගන්න ඔයාලා මුලින්ම ගන්න ඕනි. මෙතන මේ ඉඩි කෑල්ල තුන උඩ ක්ලික් කරලා මෙතන මේ account setting කියලා එකක් තියෙනවා. අන්න ඒකට යන්න. මේ account setting එකට ගිහිල්ලා මෙතන මේ ඔයාලට පේනවා ඇති මේ personal information කියලා තියෙනවා friends. ඉතින් ඔයාලා ඒ ටික එකටම පුරව ගන්න ඕනි. ඔයාලගේ මෙතන personal information ඔක්කොම full කරගෙන මෙතන මේ save profile කියන එක දෙන්න. දීලා ඉවරලා මෙතන මේ home address කියන එකට එන්න. ඇවිල්ලා ඔයාලගේ home address එක ඊට පස්සේ postal code එක state එක city එක ඊට පස්සේ ගෙදර address එක දීලා ඒකත් save කරගන්න. ඔයාලට මේ ඕන වෙලාවක edit කරගන්න හැකි. ඔයාලා friends මෙතන මේ personal info දෙනකොට ඔයාලා KYC කරන්න ඉන්න document එකෙන් තියෙන විස්තරම දෙන්න friends. එතකොට ලේසි නැත්තම් ඔයාලට පස්සේ ආයේ KYC කරනකොටත් මේකේ දීලා edit කරගන්න හැකි ඔයාලගේ personal info. ඊට පස්සේ ඔයාලා යනවා මෙතන මේ security කියන එකට. හරි friends ඔයාලා මෙතන මේ security එකට ගියාට පස්සේ ඔයාලා මෙතන එකටම ගන්න ඕනේ මේ two factor authentication එක enable කරගන්න ඕනි. හරි friends ඔයාලා එකටම security කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන මේ two factor authentication එක on කරගන්න ඕනි. ඒක on කරගන්න හැටි ඒක on කරගන්න ලේසි. ඔයාලා Google authenticator එක download කරගෙන ඊට පස්සේ මෙතන enable කියලා තියෙනවා ඔයාලට. enable කියලා දුන්නාන් පස්සේ ඔයාලට QR එකක් එයි. එතන යට තියෙන code එක copy කරගෙන ගිහිල්ලා ඔයාලා Google authenticator එකේ හරි friends ඔයාලා Google authenticator එකට ආවම පස්සේ අර SportGeek එකේ තියෙන code එක copy කරගෙන මෙතන මේ plus ලකුණක් තියෙන එතෙන්ට දීලා මෙතන enter setup key කියලා දීලා ඔයාලට කැමති නමක් දීලා ඒ key එක දෙන්න. දීලා මෙතන add දුන්නම් ඔයාලට code එකක් එන්නයි. ඒක ඔයාලා මෙතන paste කරන්න ඕනි. අවිල්ලා මෙතන paste කරන්න තැනක් එතන paste කරන්න ඕනි. මම දැන් enable කරගෙන ඉන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන recovery email එකක් security question එකක් add කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේක වැඩ කරන්න හැකි වෙන්නේ. ඉතින් ඔයාලා ඒ ටික ඔක්කොම add කරගත්තට පස්සේ NI මෙතන මේ micro jobs කියලා තියෙන්නේ. එතන මෙතන find job කියන එකට එන්න. හරි friends ඔයාලට ඉතින් මෙතන පේනවා ඇති මේ micro jobs එක කියන එක click කරාන් පස්සේ මෙතනම finish කරලා තියෙන tasks ටික පෙන්නනවා. ඊට satisfied and paid කියලා තියෙනවා. pending review කියලා තියෙනවා. ඉතින් මම ඔක්කොම tasks 295ක් කරලා තියෙනවා. ඒ 295ම satisfied and paid වෙලා තියෙනවා. ඉතින් pending reviews නෑ. ඒ කියන්නේ මම මේ දවස් ටික වැඩි tasks කරේ නෑ friends.
ඉතින් ඔයාලට පේනවා ඉතින් එහෙම ටාක්ස් 295කින් තමයි මම මේ $19 ගාන හෙව්වේ. සාමාන්‍යයෙන් ඔයාලට දවසට ටාස්ක් කරන්න හැකි ෆ්‍රෙන්ඩ්ස් මේකේ සෑහෙන්න එනවා. ඉතින් ඔයාලා මෙතන ගිහිල්ලා මේ කැටගරි කියන එකෙන් ඔයාලා මෙතන සර්ච් කරන්න මේ වීඩියෝ මාකටිං කියන ටාක්ස්. මොකද ෆ්‍රෙන්ඩ්ස් මම මේකේ කතා කරන්නේ වීඩියෝ මාකටිං ටාක්ස් විතරයි. මොකද ඒව තමයි මාක් කරන්නේ. ඒව තමයි කරන්නේ ලේසි ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලා මෙතන මේ වීඩියෝ මාකටිං කියන එකට ආවට පස්සේ ඔයාලට මෙතන පල්ලෙහාට යද්දී ඔයාලට පේනවා ඇති එතන $0.07ක් ගෙවන ටාස්ක් එකක් තියෙනවා. ඒක මේ වගේ මේ මෙතන මම 0.07 ටාක්ස් තමයි ගොඩක්ම තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මොකද ඒව තමයි කරන්නේ. දැන් නම් මේ වෙලාවේ නම් ටාක්ස් නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙනවා ආයෙ මෙතන ගිහිල්ලා මෙතන account setting කියන එකට ගිහිල්ලා freelancer state කියන එකට යන්න. මෙතනින් ඔයාලගේ account එකේ ඔක්කොම විස්තර ටික බලා ගන්න හැකියි. tax done, it was satisfied, not satisfied, earn tax, submit tax interval මේ වගේ ඔක්කොම ටික තියෙනවා friends. ඉතින් ඔයාලට පේනවා මගේ last tax submit එක තියෙන්නේ 2 month ago. කියන්නේ මම මාස දෙකකට පස්සේ තමයි අවසාන tax එක කරලා තියෙන්නේ. හරි friends, ඔයාලට මෙතන ඇති freelancer level කියන එක. ඉතින් මොකද්ද මේ freelancer level කියන්නේ? මම දැන් ඉන්නේ level 4 advance කියන එකේ. ඔයාලා ඉන්නේ මුලින්ම level 0. ඒ කියන්නේ කන්න ඔයාලා මේ task කරන්න තමයි ඔයාලගේ මේ point මෙතන මේ තියෙන level මෙතන ඔයාලට පේනවා මගේ 9135ක් තියෙනවා. ඉතින් මේකෙන් තමයි ඔයාලා level up වෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලා level up වෙනකොට තමයි ඔයාලට වැඩි වැඩියෙන් task හම්බෙන්නේ. හරි friends, ඉතින් එහෙම තමයි. ඉතින් මෙතන මේක level up කරගන්නකොට තමයි ඔයාලට වැඩි පුර task එන්නේ. ඊට පස්සේ ඔයාලට තමයි මේකේ වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. මෙතන තියෙනවා friends මේ KYC කියලා එකක්. අන්න ඒකට එන්න. ඉතින් මෙතනින් තමයි KYC form එක submit කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ඒකේ විස්තර වගේක් පුරවලා ඔයාගේ identity හරි passport එකේ හරි driving license එකේ හරි ඉස්සරහයි පිටිපස්සේ හොද clear photo දෙයක් අරගෙන ඊට පස්සේ මේ KYC ගැන වෙනම වීඩියෝ එකකින් අරන් එන්න. ඉතින් ඔයාලට මේ KYC කරන්න කියලා ඉන්නවා $5ක් earn කරාට පස්සේ ඊට පස්සේ ඉතින් ඔයාලට තව මේක කියන්න තියෙන්නේ මෙතන මේ micro jobs වලට ගිහලා find job වලින් ඔයාලට මේකේ ඕන විදිහේ job එකක් හොයාගන්න හැකි. ඉතින් මෙතන job level එකට අනුව හොයාගන්න හැකි. මට දැන් starter තියෙනවා advanced දෙකෙන්ම තෝරගෙන කරන්න හැකි. මෙතන expert කියන එක මට තාම එල්ලත් නැහැ. ඊට පස්සේ මෙතන category කියන එකෙන් ඔයාලට job එකක් තෝරගන්න හැකි. ඉතින් video marketing, social media, Twitter tax තියෙනවා. ඒකත් හොඳයි friends. Twitter tax නුත් හොඳයි. මම එක කරන හැටිත් ගේන වීඩියෝ එක. ඊට පස්සේ ඉතින් ඒ දෙක තමයි ඉතින් මම නම් කරන්නේ friends වැඩිපුර. ඒ දෙකට තමයි හොඳට ගෙවන්නේ. ඊට පස්සේ friends එහෙම තමයි ඉතින් මෙතන තියෙන තව තියෙන මෙතන servers and offers කියලා. මම නම් servers offers කරලා නැහැ. හරි friends, ඊට පස්සේ ඔයාලා මෙතන ආයන්න wallet කියන එකට. ඉතින් මෙතනින් තමයි ඔයාලගේ wallet එක තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට withdrawal එකක් ගන්න KYC එකයි තව මෙතන එනවා tax form එකක් එනවා BEN tax form එක. ඉතින් මේක ඔයාලා පුරවලා යන්න ඕනි. මම මේ දෙක පුරවන හැටි වීඩියෝ එකක් ඔයාලා අරන් එන්නම් අනිවාර්යෙන්. tax form එක පුරවන හැටි KYC කරන හැටි. ඉතින් මම tax form එක නම් පුරවලා යවලා තියෙන්නේ. ඒ වුණාට KYC එක නම් තාම පිරුවේ නැහැ. ඒකත් යවන්න ඕනි. ඊට පස්සේ ඔයාලට මෙතන මේ gigs කියලා එකක් තියෙනවා. එතනින් ඔයාලා Fiverr වැඩ කරලා තියෙනවා නම් Fiverr වල gigs දාන්න ඔයාලා දන්නවා ඇති. ඉතින් මේ විදිහට මේකෙත් හැකි ඔයාලට වැඩ කරන්න ඒ විදිහට. ඉතින් ඔයාලා account එක හදාගත්තාම මම කිව්වා security වල ටික කරගන්න friends 2 factor එකයි. ඒ ටික මේක කරගන්න. එතකොට තමයි ඔයාලට වැඩ කරන්න හැකි වෙන්නේ. ඉතින් ඔය ටික තමයි ඉතින් අද කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මේකේ ටාස්ක් කරන හැටි වීඩියෝ ඕයි නම් කමෙන්ට් එකක් දාන්න. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තවත් කෙනෙක්ට මේ විදිහට දැනුමක් ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක share කරන්න ඔයාලට පුළුවන් තැන්වල. ඊට පස්සේ මෙතන තව ඔයාලට තියෙනවා මෙයාලගේ මේ support ticket එකක් දාලා ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද ඒව අහන්න හැකි.
ඊට පස්සේ මෙතන ඔයාලට රෙෆරල් කරන්න හැකි ෂෙයා and earn කියලා තියෙනවා. ඊට පස්සේ තමයි තියෙන තව වැදගත්ම දෙයක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙතන account setting වලට ගිහිල්ලා freelancer list වලින් freelancer stat කියලා තියෙන්නේ. එතනින් ගිහිල්ලා මෙතන මේ ඔයාලගේ temp success rate තියෙන්නේ. මේ යට එක නෙමෙයි all time එක නෙමෙයි temp success rate එක 75ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට ටාස්ක් ගන්න මගේ නම් දැන් 100ක් තියෙන ඔයාලට පේනවා ඇති. ඒ ගානින් තියෙන්න ඕනේ 75ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට withdrawal එකක් වුණත් දාන්න. ඔයා level up වෙන්න ටාක්ස් එකට අඩු වෙන ගාන අඩු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මට නම් දැන් 100ට ආගින් ටාක්ස් 3ක් විතර කරගන්න හැකි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒ විදිහට තමයි මේක වැඩ කරන්න තියෙන්නේ. ටික පළවෙනි සතිය විතර වැඩ කරද්දි ෆ්‍රෙන්ඩ්ස් අඩුවෙන් තමයි ඉතින් වැඩි ටාක්ස් එන්නේ. ඊට පස්සේ level up වෙන්න තමයි ඔයාලට ටාක්ස් උනත් වැඩිපුර හම්බෙන්නේ. මෙතන මේ ටාක්ස් done breakdown කියලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ මාකටින් තමයි 95ක් තියෙන්නේ. ඊට පස්සේ ඉතුරු 103ක් තියෙනවා Twitter ඒවා, Facebook 0.0 ගාන, TikTok ඒවත් 0.0 ගානක් තියෙන්නේ. ඉතින් මම වැඩිපුරම ගන්න මේ වීඩියෝ මාකටින් ටාක්ස්. මොකද ෆ්‍රෙන්ඩ්ස් ඒවා ලේසි කරන්න. මම මේවා කරන හැටි ඔයාලට හෙට වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එනවා. ඒක නිසා ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් channel එකට subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා තියාගන්න. notification on කරලා තියාගන්න. ඉතින් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලකට මේ විදිහටම ගන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ WhatsApp channel එකේ මේ Facebook page එකෙන් මේ site එකට link එක අරන් මම අද කියලා දුන්න විදිහට site එකට register වෙන්න. ඉතින් අදට ගිහින් එන්නම් friends.